guys අද මම play කරන්නේ ice cream 1 guys game එකේ සද්ද ඇහෙන්නේ මම මේ screen recorder එකේ mic off කියලා දැම්මම මේ game එකේ සද්ද නැහැ එකයි guys ඉතින් game එක මේ සද්ද නැත්තේ මේ මම පස්සේ මේ edit කරන එකෙන් ඩබ් කරලා ගන්නේ සද්ද බද්ද හින්දා මට වීඩියෝ එක රෙකෝඩ් කරන්න බැරි වුණා. ඒකින්ද මෙහෙම තමයි කරගත්තේ. ගණන් ගන්න එපා. ඉතින් ice cream ghost mode දාලා තමයි ගහන්නේ. මට බෑ ලොකෝට ගහන්න. මං guys ghost mode දාලා game එක ගහන්න. ඔයගොල්ලන්ට ඉතින් game එක ගහනකොට රටාව දැනගෙන ගහන්න පුළුවන් නිසා තමයි ඉතින් අවුලක් නෑ. ඔයගොල්ලෝ බලාගෙන ගහන්න game එක ගහන්න ඕන විදිහට ඔයගොල්ලෝ hard හරි stream හරි කැමති එකක් දාගෙන ගහන්න. ඉතින් guys ගැම්මට මම game එක ගහගෙන යනවා. ඔයගොල්ලොන්ට තියෙන chill එකේ බලන් ඉන්නදී මෙයා කාගේ map එක ගන්න ඕනේ අතට. ඉතින් අපි දැන් van එක නගින්න ඕනේ අන්න අරුව ice වෙලා. කොහෙටද යන්න ඕනේ? කැෆේ එකට යන්න ඕන ඔයගොල්ලෝ මුලින්ම. කට්ටියට ගේම් එක ගහනකොට රටාව වෙනස් වෙනවා. මගේ රටාව නෙමෙයි ඔයගොල්ලොන්ට තියෙන්නේ වෙන රටාවල් තියෙනවා. මෙතනින් එහාට මම වැඩිපුර කතා කරන්නේ නැහැ. ගේම් එක ගහගෙන යනවා. රටාවල් වෙනස් වුණා කියලා දැන් අපිට හොයන බඩු ළඟම චුට්ටක් චෙක් කරලා බලන්න. එහෙමම තියෙනවා. ඔය රටාවල් වෙනස් වුණා ළඟමයි බඩු තියෙන්නේ. බයන්න දෙයක් නැහැ. අර JC එකක් තියෙනවා. ඒක සමහර අයගේ තියෙන අර එක බංකු තියෙන අන්නේ බංකු වල තියෙනවා. නැත්නම් අර බෝට්ටුවක් අය ළමයින් සෙල් ලංකාවට හදලා තියෙන අන්නේ උඩ තියෙන. මගේ තියෙන බෝට්ටුවක් උඩ මම ඉතින් මේක පස්සෙන් ඩබ් කරන්නේ ඒකයි මම දැනගෙන කියන්නේ. ඉතින් ඒක ඉතින් මම ගැම්මට කුණු බක්කේ ටික චෙක් කරගෙන යනවා. ඔයගොල්ලෝ ඉතින් ගැම්මට චෙක් කරගෙන යන්න. මම කොහොම හරි විනාඩි 20ට වඩා අඩුවෙන් වීඩියෝ එක හදනවා. ඉතින් කොහොම විනාඩි 20කට විතර තමයි වීඩියෝ එක හදලා තියෙන්නේ. ඔයගොල්ලන්ට එපා නන් බලන්න. ඉතින් මේ කෝඩ් එක අරන් ගිහිල්ලා එක තැනක් තියෙනවා. අර කැෂියර් එක තියෙන්නේ අන්නේ පොට් එකට ගිහිල්ලා දාන්න තමයි තියෙන්නේ. ice cream මල්ලි මොකද වෙන්නේ? මේක පස්සෙන් එනවා කැෂියර් එක යට ඉද්දි අපිට යන්න තැනකුත් නැහැ නේ. එතකොට අපිට ගේම් එක අපිට හිර වෙනවා. මූ මෙතන හිටගෙන ඉන්නවා මොකෙද්ද වගේ. ඒකයි මම හැංගි ගන්න මේ ටික පොඩ්ඩයි. ඉතින් මේ නෝමල් මුකුත් දාලා නෙමේ ගෝස් තමයි දාන්නේ. බොරු කියන්න ඕනේ නැහැ නේ. ඉතින් මේ ඉන්නේ පොර මං කිව්වේ නැවතන පිටිපස්සෙන් යන්නේ. හොම ඉන්නවා. තාරි කරදරයක්. අන්න බන්න මුට දාන වෙට්ටු දාන්න දෙයක් නැහැ. වුණත් මොකද මට ඉතින් අන්න බණ්ඩ මූ එනකොටම හායි මල්ලේ කියාගෙන තමයි යන්න තියෙන්නේ. ගම්මට මැප් එකට යනවා. බල්ලොන්ගේ සද්ද වෙනවා. ගණන් ගන්න එපා. ඌ මැරෙන්න හදනවා. මට පිස්සු. ඉතින් තව වැඩක් තියෙනවනේ කරන්න. ඔයිල් එක ගන්න එපා. අම්මට ආයි පැටලුණානේ කියහන්කෝ. ඔය කොයින්ට් එක වෑන් එකට දාලා එන්න එපා. මට පිස්සු දැන් ගයිස් අපිට තියෙන්නේ මේක වෑන් එකට දාලා ඔයිල් බෝතලේ ගන්න තියෙන්නේ කුස්සියේ තියෙන. දැන් මේ ඔයිල් බෝතලේ බලන්නකෝ. මේක ඇතුලේ තියෙනවා සමහර අයගේ. නැත්තම් ඔයිල් බෝතලේ තියෙනවා ඔතන තියෙන්න පුළුවන් ඔයිල් බෝතලේ. ඒක මම චෙක් කරලා බැලුවේ. මට එහෙම වෙන තැනක් හම්බෙලාම නැහැ. මේ වරින්න බෑනේ. මේ තියෙන ඔයිල් බෝතල ඕගොල්ලෝ මෙතන තියෙන්න පුළුවන්. මං දැන්ට ගේම් එක ගහද්දි මට අර තැන් දෙකෙන් තමයි හම්බෙලා තියෙන්නේ. මෙතන හම්බුනාම
අපි දැන් ගැම්මට වෑන් එකට යන්න ඕන. ගැම්මට වෑන් එක ගිහිල්ලා ප්ලේග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා ඒකේ තියෙනවා දොරක් අන්න ඒක අරගන්න ඕන. ඒක ගොඩක් කල් ඉඳලා ඒක හිර වෙලා. ඒක ගොඩක් කල් එක තැන තිබිලා නිසා ඒ දොර අරින්න බෑ. ඒකයි මේ ඔයිල් එක අරන් යන්නේ අපි ඒකට ප්ලේග්‍රවුන්ඩ් එකේ තියෙන්නේ. ඔයගොල්ලෝ ගැම්මට දැන් ප්ලේග්‍රවුන්ඩ් එකට දාන්න මැප් එකේ. හරි දැන් ඔයා මේ ඔයිල් එක අරන් ගිහිල්ලා අර හිලක් තියෙන අන්න ඒකේ නැමිලා යන්න තියෙන්නේ ඒක ඇතුළට යන්න. ඒක ඇතුළට ගියාම ටිකක් ඉස්සරහට ගියාම මේ දොර තියෙනවා ඒක අරගන්න තියෙන්නේ. මේවා නම් ඉසි පිස්සි ලෙමන් කුයිසියා. හරිද ඉතින් ගෝස් මොඩ් ගහන්නේ. හරිද ඒනට කොහම රටාව දැනගෙන ගහනවනේ නැත්තයි ඉතින් රටාවක්වත් දන්නේ නැතුව ගේම් එක. ගෝස් මොඩ් දැම්මත් අපි රටාව දන්නවනේ. එච්චරනේ ඕනේ. මං අයිස්ක්‍රීම් මේට් වල රටාව දන්න ඒනට ඒකේ ගෝස් මොඩ් දැම්මත් මේ උන්ට අපිව අල්ලන්න පුළුවන් ඒකේ බඩු එහෙම තියෙන තැන් විතරයි කියන්නේ. පෙන්නන විතරයි මට බඩු තියෙන තැන් දාගෙන එහෙම ප්ලේ කළා. අන්තිමට අර ඉන්න බෑ ඒක කිබුලේ කන්නුට හවුණා. ඉතින් ගේම් එකේ ගෝස් මොඩ් දැම්මත් ඇවිල්ලා අල්ලන ඒකයි මම ගේම් එක ඩිලීට් කළා නැත්නම් ඒකත් එකක් ගේන මට අමාරුයි. අම්බෝ ඒ තුවක්කෝ ගන්න වින්ද දුකම පට්ට අමාරු එක ගන්න. අම්බෝ කෝ බං ඒ තුවක්කෝ පට්ට අමාරු එක ගන්න. හරි ගත්තා. අපි ගේම් එකේ අන්තිමට ප්ලේ කරන්නේ දැන්. ඔයාලා මෙහෙටත් එන්න ඉතින් මේ මට පෙට්‍රල් කෑන් එක ගන්න තමයි මං ආවේ මෙතන අමතුකුණා ගන්න එක. මේ තියෙන මෙතන. අපි දැන් යන්න ඕනේ ප්ලේග්‍රවුන්ඩ් එකට. මේකට තෙල් ටිකක් පුරව ගන්න ඕනේ. අර අපි දොර අයිස්ක්‍රීම් කාරය දොර වහලා මෙතනින් යනකොට ඌ දන්නේ නැහැ අපි ඔයිල් දාලා ඇරලා තිබ්බේ කියලා. මෙතන තියෙනවා තෙල් ඕගොල්ලෝ පුරව ගන්න ඕනේ. හරි පුරව ගන්න. දැන් ඕගොල්ලෝ යන්න ඕනේ කොහෙටද? ප්ලේග්‍රවුන්ඩ් එකට. ප්ලේග්‍රවුන්ඩ් එකේ තමයි ඉන්නේ. අපි යන්න ඕනේ පොඩි තැනක් තියෙනවා බැකෝ එකක් තියෙනවා අන්න එකේ ලීවර් වගේ තියෙන එක ඇදලා පොඩි කැලක් දෙන බිමට දාලා පොඩි වැඩක් කරගන්න. ඒකට යන්කෝ බං ඕගොල්ලන්ට පෙන්නන්නම්. මේ ගයිස් මෙන්න මෙතන තමයි තියෙන්නේ. මේක හරියන්නේ මේ රටාව. කොට මෙහිම දාලා බලමු. ඒත් හරියන්නේ දැන් තුනම මෙහෙම කරලා දාලා බලමු. අඩ ආවා එතනට යන්න බෑ.
එහෙම බෑ. එහෙනම් අයියෝ රටවල් හරියන්නේ නැහැ නේ. මෙහෙම දාලා බලමු මේකත් නෑ. එහෙනම් මේක ඉස්සරහට කරලා මේක පිටිපස්සට ඇදලා මේකත් පිටිපස්සට ඇදලා බටන් කොන් කරලා බලමු. මේකත් හරියන්නේ නැහැ. මේක මෙහෙට කරලා එහෙන් බලමු. හරි ගියා. ගොඩ. ඔයගොල්ලෝ හිතා ගන්න පුළුවන් කරන්න ඕනේ දේ. එහා පැත්තට යන්න පුළුවන් මේ බටේ දිගේ රින්ගලා. කෝටේ ඒකෙන් යන්න බෑනේ. මට පේන්නේ මගේ පුටුවල නෑ. එහෙනම් කොහෙද දන්නේ ඒක තියෙන්නේ. පොඩ්ඩක් ඉන්න අර මොකද්ද මං කිව්වේ වෙලේ මගේ මේ බෝට්ටුවේ තමයි තිබ්බේ කියලා. මං අර වීඩියෝ එක පටන් ගන්න වෙලාව කිව්වේ. මම මේ ඩබ් කරන නිසා මම දන්නවනේ. මේක ඇතුලේ තියෙන මේකේ තියෙන ඔෆිස් කී එක මේ තියෙන්නේ. මේක තමයි ඔෆිස් කී එක. මේක කරන් යන්න ඕනේ පාකින් කියන පොට් එකට. අඩෝ මේ පාරවල් පැටලෙනවා බං. කොහෙද බං තිබ්බා ආර මෙතන මේ තියෙන්නේ. පොට් එකට යන්න ගේම් එකේ අන්තිම හරිය ගහන්නේ. පොඩ්ඩක් ඉන්න අවසානයේ දක්වා. මම බලන්න අයිස්ක්‍රීම් 8 ප්ලේ කරන්න පුරුදු වෙන්න. ඊළඟට අයිස්ක්‍රීම් 2 මම ප්ලේ කරන්න බලන්නම් ඉතින්. මගේ ආසාවක් තියෙනවා මගේ channel එකට අයිස්ක්‍රීම් 1 2 3 4 5 6 7 8 වෙනකම් පිළිවෙලට ගහන්න ඉතින් මට ගහන්න තමයි බැරි බලමු අපි මොනොත් ගහන්න මම දැන් කැෆේ එකට යන්නේ අර මේ තැනක් තියෙනවා එතන මේ ID කාඩ් එක නම බලා ගන්නවා මම ඒ වෙලේ නම බැලුවේ නෑ බලන්න ඕනේ නම ගිහිල්ලා ඒකටයි ආවේ ආයි මෙහෙට බලමු ගිනම් මොකද මෙන්න මේකේ තියෙනවා නම් හරි හරි මේ නම දැනගත්තා හරි දැන් අපි ගිහිල්ලා එතන මේ නම තියෙන ID කාඩ් එක තෝරගමු මට පාර මතකත් නෑ යන්න ඕනේ මේ හරියෙන් ගිහිල්ලා ඔයගොල්ලෝ හොයාගන්න ඔෆිස් කියන එක මොන කෙනෙක්ද දැක්කම හොයාගන්න පුළුවන් ඔෆිස් එකක් ඉතින් මෙහෙන් ගිහිල්ලා කෙලින්ම යන්න ඕගොල්ලෝ සෙයි දකුණට කපන්න දකුණ නෙමේ ඔව් දකුණට කපලා ඊට පස්සේ ආයෙමත් දකුණට කපලා ඒකේ තියෙන දොර ඇරින්න මේ විදිහට යන්න පුළුවන් පොට් එකට බලමු ID කාඩ් තෝරලා මේක නෙමෙයි මේකත් නෙමෙයි මේ තියෙන්නේ මේ ID කාඩ් එකේ නමට තමයි උඩ තියෙන්නේ මේක තමයි මේක අපිට ගිහිල්ලා දැන් දොර කියනවා අරගන්න
ඔයගොල්ලෝ මේකේ නමට තියෙන ID කාඩ් එක වහගන්න මගේ ID කාඩ් එක නෙමෙයි ඔයගොල්ලන්ට තියෙන වෙන නමක් තියෙන්න පුළුවන්. ඒකේ හින්දා ඔයගොල්ලෝ හොයලා බලන්න. දැන් ඔයගොල්ලෝ මේ ගන් එක ගන්න අර අපි කොයින් වගේක් දාලා ගත්ත ගන් එක අරන් ගිහිල්ලා මෙන්න මේ දොර අස්සෙන් තියෙන මේ බටන් එකට වෙඩි තියන්න ගන්නට ඉලක්කය අල්ලලා හරි ගෙව්වා. දැන් ඕගොල්ලන්ට අපි කිව්මකෝ ඕගොල්ලෝ නෝමල් හරි ඊසි හරි හાર્ඩ් හරි ස්ට්‍රීම් හරි දාලා ගේම් එක ගහනවා කියලා. ඒ ගන්න එකෙන් අයිස්ක්‍රීම් ලොලිපොප් කාරයට ගහන්න පුළුවන්. අයිස්ක්‍රීම් කාරයට ගහන්න පුළුවන් මේකේ. ගන්න එකෙන් ඌ විනාඩියටද කොහෙද මේ නිදා ගන්නවා. අඩු එම් කොද බං ඉන්නේ. විනාඩියකට උට 100 නැති වෙලා හැප්පුණ පාරට කාරක වේගෙන් ආවනේ. පොඩි කාට පට්ට කාර් එකේ මිනිස්සු උනත් හප්පලා දාන්න පුළුවන්. අම්මට දැන් කාර් එකෙන් බහින්න දැන් ඕගොල්ලෝ මෙන්න මෙතන තියෙන දොර අරගන්න ඕගොල්ලන්ට ලේසි. දැන් මාරින්න ඕනේ මට ඕගොල්ලන්ට ලේසි. දැන් මරගත්තොත් වගේ. දැන් අපි යන්න ඕනේ අපුරු කීයද ආලේ? ඕගොල්ලෝ කැෆේ එකට ඇවිල්ලා අර ID කාඩ් එකට හරියන නම තියෙන ID කාඩ් එක අරන් ඇවිල්ලා මෙතන දාන්න. අයියෝ මට පිස්සුනේ. ID කාඩ් එක අතර ගත්තේ නැහනේ. මේ තියෙන ID කාඩ් එක. මේ කරන් ගිහලා මෙතන දාන්න හරිය නම තියෙන්නත් ඕන. නම හරියද නම් හරියන්නේ. ඕක බිම. මෙතනින් පල්ලෙහාට යන්න. ඔය තිබ්බේ කාර තියෙන්නේ. මෙන්න මේ කාඩ් එක විසික් කරලා දාම අපිට වැඩක් නැහැ නේ. කරුවල් මම දැන් දොර වහනද කොහෙද මේ බලන්න. මේ මොකද්ද බයි මේ? යන්න අමාරුයි. මොන බලන් යන්නේ අමාරු. කරුවල් එතන මොකක් හරි කරන්න බන් දොරට අනේ මන්ට. දැන් අපි යනවා අයියේ. කොහෙද බං මේකට කියන්නේ පාකින් එකට. දැන් මේ දුර අරගෙන ගිහිල්ලා 235 කොහා ගන්න මේ තියෙන්නේ. මේක තමයි 235. දැන් පාත් වෙලා ඔයගොල්ලෝ යන්න මේ නියන ගන්න. නියන නෙමෙයි මොකද්ද මේකට කියන්නේ මොන කටරකද? කිව් කටර ගන්නේ. හරියට නම් මතක නැහැ. කොහමද ඌ කාරගෙන යන්න ඕගොල්ලෝ. ඒ කරන් ගිහිල්ලා අපිට තියෙනවා අර අපි දැන් අර කාර් එකකින් කුඩු කරගත්තේ. ඒ තැනක් අන්නේ එතන අර අපි දොර කැරුවේ අන්නේ ඒක ඇතුළට යන්න ඕගොල්ලෝ. කොමේක දැන් ඉතින් දින්න වගේ තමයි ගේම් එක. අන්තිම ටික අපි ඇරපු එක ආයි වැහිලා ඕගොල්ලෝ ඒ වෙලේ ඇරියත් වැඩන්නේ. අපරාධ ඇරියේ එක දැන් අවුලන්නේ. අම්මට කුඩු වුණා. ඒකේ සවුන්ඩ් එක නම් පට්ට මචං. ඉතින් මගේ වීඩියෝ එකට එන්නේ නැහැ ඒ සවුන්ඩ් එක. දන්නවනේ ඔයගොල්ලෝ කේස් එක. කොහොම මේක ඇරෙන්නේ බා. හරි මේකේ තියෙන යතුරු ගන්න. දැන් මේ යතුරු අරන් ගිහිල්ලා අපේ යාළුවා බේර ගන්න තමයි තියෙන්නේ. ගත්තා යතුරු. දැන් මෙතනින් නැග ගන්න එක තමයි ගේම බං. ගේම් එකේ අවුලක්ද දන්නේ. පට්ට අමාරුයි නැග ගන්න. පළවෙනි පාරම නැග ගන්න ඕන නැත්තම් මෙතන වෙන එකක් කරනවා මෙතනට වෙලා. හරි දැන් අපි යම් පාත් වෙලා. හරි දැන් අපි යන්න තියෙන්නේ නේබර්ස් හෝල් වලට. අපි ගෙදරට යන්න තියෙන අපේ යාළුවා බේරගන්න. අපි දැන් ගේම් එකේ අවසාන ටික තමයි ප්ලේ කරන්නේ. ගැම්මට තමයි. හරි ගේම් එක දින්න දැන්. ගේම් එක දින්න. ඔයගොල්ලෝ බලන් ඉන්න. මං ගේම් එකක් පළවෙනි වතාවට දින්න හොර ගේම් එකක්. මෙන්න මූ වරිනවා මේක.
හරි ගැම්මට පයින්න බොසා අම්බෝ පව්බං වූ හිරිය අරිනවා ඒක ඇතුළට වෙලා ඉඳලා පව්බං අම්මට අඩෝ මචං අඩෝ අන්නරු බඩු ටිකක් බිම දාගෙන යයි දන්නේ අඩේ දොර වහගනින් අයිස්ක්‍රීම් කාරේ ඌ යනවා දන්නේ වගේ මේ මෙතන සුපිරි අන්නරු අප්පුඩු කන් මෙතන සුපිරි සවුන්ඩ් එකක් යනවා ඉතින් මගේ වීඩියෝ එකේ අවුලක් නිසා කරන්න දෙයක් නෑ අම්මට උඩු මට කුසලානියක් දුන්නා ගැම්මත් තමයි ගැහුවා මචං ගේම් කම්ප්ලීට් අයිස්ක්‍රීම් 2 තමයි ඉතින් එහෙනම් ඉතින් අදට අපි යනවා ගැම්මත් තමයි බොසා අදට යනවා